வணக்கம் අයිබෝවන් අස්ලාමු අලයිකුම් පුරුදු විදියටම මම ST විතානගේ අද දෙමළ පාඩම 6 ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි පාඩම. මේ තියෙන්නේ 6 ශ්‍රේණිය දෙවන භාෂා දෙමළ පොත இரண்டாம் மொழி தமிழ் தரம் 6. එතකොට මේ පළවෙනි පාඩම විදියට පෙන්නලා තිනවා සන්දිප්පෝම් හමු වෙමු. දෙදෙනෙක් හමු වෙලා දෙන්නෙක් හමු වෙලා කරන කතා බහක පොඩි කොටසක් මේ පාඩමට ඇතුළත් කරලා තිනවා. දෙවන භාෂා ඉගෙන ගන්න දරුවෝ ආචාරශීලීව කතා කරන්න, භාෂාව හරියට හසුරවන්න කුඩා කුඩා සංවාද මේ පොත තුල තියෙනවා මේ පාඩම් තුල. එතකොට අපි දැන් මේ බලන්නේ 6 වන ශ්‍රේණියේ දෙවන භාෂා දෙමළ අච්චු පොතේ පෙළ පොතේ තියෙන පළවෙනි පාඩම. හොඳයි. මම බෝඩ් එකේ පෙන්නලා තියෙන ඔයගොල්ලන්ට මේ පාඩමේ පළවෙනි කොටස සන්දිප්පෝ. සන්දි කියන්නේ හන්දිය. හන්දිය කියන්නේ හමු වෙන තැන. සන්දි. එතකොට සන්දිප්පෝම් හමු වීම, හමු වෙමු. සන්දිත්තල් හමු වීම. සන්දිත්තේන් හමු උනිමි. එතකොට මෙතන මේ සන්දිප්පෝම් කියලා තියෙනවා හමු වෙමු කියලා පාඩමේ නම. එතකොට මෙතන ඉන්නවා සිවා. මෙතන ඉන්නවා ගීතා. මේ දෙන්න කරන කතාවක් කුඩා සංවාදයක් විදිහට මේ අපේ පෙළ පොතේ පෙන්නලා තියෙනවා. සිවා පටන් ගන්නවා මේ විදිහට. වණක්කම් ආයුබෝවන්. වණක්කම් ආයුබෝවන්. ඒතර වණක්කම් කියන වචනේ ලියනකොට මේ නයන්න දෙමළ භාෂාවේ එන මේ නයන්න මූර්ධජ නයන්නක් විදිහට පෙන්නලා මේක තමයි මෙතෙන්ට එන්න ඕන අකුර. ඒතකොට ළමයින්ට ලියන වාර පරීක්ෂණ වල මේ වණක්කම් කියන වචනේ ඉස්තර පුරවන්න වෙනවා. ඒතර මේ නයන්න මෙන්න මේ නයන්න ලියන්න ඕන. අනිත් නයන්න ලියුවොත් වැරදි. ඒතර වණක්කම් සිවා කියන වණක්කම්. ගීතා කියනවා වණක්කම්. நான் சிவா நீங்கள். මම සිවා ඔයා. කවුද කියන අර්ථය තමයි තියෙන්නේ. ඒතර எனது பெயர் சிவா உங்கள் பெயர் என்ன කියලා කියන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් ඉදිරියදා කතා බහ කරනකොට මේ විදිහට තමයි කතා කරන්නේ. நான் கமல். நீங்க யார்? ඔයා කවුද? யார் කියන එකක් නැතුව நான் கமல். நீங்கள். ඒතර ඒකේ අර්ථවත් වෙන්නේ මම කමල් ඔයා කවුද කියන අර්ථය තමයි ඒකෙන් අර්ථවත් වෙන්නේ. බලන්න. வணக்கம் வணக்கம். நான் சிவா நீங்கள். මම සිවා ඔයා. நான் ගීතා. මම ගීතා. நான் ගීතා. මම ගීතා. எனது ஊர் கண்டி. எனது ஊர் கண்டி. මගේ ගම මහනුවර. උංගල් ஊர் ඔබේ ගම. எனது ஊர் කොළඹ. எனது ஊர் කොළඹ. මගේ ගම කොළඹ. කොළඹ කියන ඉංග්‍රීසි වචනයම තමයි දෙමළ භාෂාවට මේ භාවිතා කරන්නේ කොළඹ කියන. සන්දිප්පෝම් නන්රි. சந்திப்போம் நன்றி. ஹமுவமு ஸ்துதி. மீண்டும் சந்திப்போம் நன்றி. மீண்டும் சந்திப்போம் நன்றி. மீண்டும் නැවත சந்திப்போம் හමුවෙමු நன்றி ஸ்துதி. ඒක අපේ කුඩා සංවාදයක්. දෙදෙනෙක් අතරේ இரண்டு பேரிடையிலே நடக்கின்ற சிறிய උරයාඩල උණු. දෙන්නෙක් අතරේ ඇති වෙන කුඩා සංවාදයක්. ඒතර මේ වගේ සංවාද බොහොමයක් අපේ මේ පෙළ පොත් වල තියෙනවා. 6 7 8 9 10 11 කියන ශ්‍රේණි වල පෙළ පොත් වල මේවා තුලින් අපි දෙමළ කතාවට හුරු වීමක් වෙනවා. එතකොට මගේ පාඩම් වලින් මම ගොඩක් දුරට පෙන්වන්නේ මේ පාසල් පෙළ පොත් තුල තියෙන පාඩම් සහ ඒවායේ තියෙන ව්‍යාකරණ කොටස්. හොඳයි. දැන් මේ 6 ශ්‍රේණියට සමත් වෙච්ච දරුවෝ ගොඩක් දුරට දෙමළ අකුරු ඉගෙනගෙන පහ ශ්‍රේණියේදී දෙමළ අකුරු ඉගෙනගෙන වචන උච්චාරණය යම් කිසි මට්ටමකට ආපු අය. අපේ මේ පාඩම් පෙළ තුළ අපි මම පෙන්වා දෙන මේ පාඩම් පෙළ තුළ මේ වචන උච්චාරණය කරන විදිහේ වචන උච්චාරණය කරනකොට දැන් කයන්න ගයන්න හයන්න එක අකුරක් තියෙන්නේ.
සයන්න ඡයන්න එක අකුරක් තියෙන්නේ. ටයන්න ඩයන්න එක අකුරක් තියෙන්නේ. තයන්න දයන්න එක අකුරක් තියෙන්නේ. පයන්නට බයන්නට දෙකටම එක අකුරයි දෙමළ භාෂාවේ තියෙන්නේ. එතකොට ඒවා උච්චාරණය කරන ආකාරයන් අපි නිවැරදිව ඉගෙන ගත යුතුයි. අපේ 6 වන ශ්‍රේණියේ පෙළ පොතේ තියෙන පළවෙනි පාඩමේ මේ වචන ටික සන්දිප්පෝම් හමු වෙනවා. එතකොට මේ සන්දිප්පෝම් කියන වචනේ ඔයගොල්ලෝ ලියලා හුරු වෙලා මේකේ තේරුමත් එක්ක මේ උච්චාරණය හුරු වෙන්න ඕන. නාන් මම නිංගලොයා එනදු මගේ ඌර් ගම කණ්ඩි කැන්ඩි කියන වචන තමයි මේ තියෙන්නේ. මේ කණ්ඩි කියලා දෙමළෙන් භාවිතා වෙන්නේ. සන්දිප්පෝම් නන්රි ස්තුතියි. කොළඹ කොළඹ මීண்டும் නැවත එතකොට මේ වචන ටික ඉස්සෙල්ලාම අපි පාඩමත් එක්ක සම්බන්ධ වෙලා වචන ටික හොඳට සමන්ගේ කටට හුරු කරගෙන ඊට පස්සේ ඒක ඔයගොල්ලෝට පුළුවන් කොලයක ලියලා හුරු වෙන්න. ඒතර සන්දිප්පෝම් කියන වචනේ ලියන්නේ කොහොමද? වණක්කම් කියන වචනේ ලියන්නේ කොහොමද? ඌර් කියලා වචනේ කොහොමද ලියන්නේ? එහෙම අපි මේකට හුරුවක් ගන්න ඕනේ. මොකද දෙමළ භාෂාව කියන්නේ ළමයි බොහෝ දෙනෙක් කැමැත්තෙන් කරන විෂයක් වගේම තවත් කොටසක් ඉන්නවා මේක අකමැත්තෙන් කරන පිටසක්. නමුත් අපේ පාසල් විෂය නිර්දේශ තුල මේ පාඩම් තියෙන නිසා අපි අනිවාර්යෙන් මේවා කළ යුතුයි. ඒ සඳහා ඔයගොල්ලන්ට හොඳ උදව්වක් මේ පාඩම් තුලින් ගන්න පුළුවන් මේ මුහුණු පොත හරහා එන පාඩම් තුලින්. නැවත බලමු එනම් සන්දිප්පෝම් හමුවෙමු වණක්කම් ආයුබෝවන් වණක්කම් නැවතත් මෙයා කියනවා ආයුබෝවන් නාන් සිවා නීංගල් මම සිවා ඔයා නාන් ගීතා මම ගීතා එනද ඌර් කණ්ඩි මගේ ගම මහනුවර උංගල් ඌර් ඔබේ ගම එනද කොළඹ මගේ ගම කොළඹ සන්දිප්පෝම් නන්රි හමුවෙමු ස්තුතියි මීண்டும் සන්දිප්පෝම් නන්රි. හොඳයි පාඩමේ ඊළඟ කොටස තමයි පිටු අංක 5 පෙන්වා දෙන රවි සහ රඝු අතරේ කෙරෙන කුඩා සංවාදය. එතකොට දෙන්නෙක් එකතු වෙලා කතා කරනකොට කොහොමද ආචාරශීලීව කතා කරන්නේ මේ කුඩා පාඩම් තුල අපිට පෙන්ලා දීලා තියෙනවා. මම මේ බෝඩ් එකේ ඔයගොල්ලන්ට පෙන්ලා තියෙනවා. මේ ඉන්නේ රඝු මේ ඉන්නේ ரவி මේ දෙන්නා இந்த ரெண்டு பேர் எப்படி கதைக்கிறாங்கன்னு பார்ப்போம். ரெண்டு பேர் சந்திச்சு கதைக்கிறாங்க. அந்த கதை எப்படி அந்த கதைக்கிற விதி அந்த கதைக்கு மாதிரி எப்படின்னு பார்ப்போம். வணக்கம் ரவி ஆயுபோவான் ரவி வணக்கம் ரகு ஆயுபோவான் ரகு ரவி எப்படி சுகம் ரவி කොහොමද සැප සනීප ரவி எப்படி சுகம் ரவி කොහොමද සැප සනීප நல்ல சுகம் ரகு හොඳ සනීපෙන් රඝු நல்ல சுகம் හොඳ සනීපෙන් රඝු කියලා නම කියන நல்ல சுகம் ரகு හොඳ සනීපෙන් රඝු மீண்டும் சந்திப்போம் நன்றி නැවත හමු වෙමු ස්තුතියි නன்றි කියලා අවසන් කළා තියෙනවා. නன்றි කියලා අවසන් කරලා අපි කවුරු හරි හම්බුනහම කතා කරන විදිය. ஹலோ எப்படி சுகம் කොහොමද සැප සනීප? நல்ல சுகம் நான் நல்லா இருக்கிறேன் මම හොඳට ඉන්නවා. උංග சுகம் எப்படி වාගේ සැප සනීප කොහොමද? ඔය විදිහට අපි කතා කරන්නේ. අපි මේ පෙළ පොත් තුලින් කරන පාඩම් වලින් කරන්නේ ඔයගොල්ලන්ට ඒවා යම්කිසි මට්ටමක හුරු කරලා භාෂාව ඔයගොල්ලන්ට හරියට කතා කරන්න, ඒ වගේම ලියලා තියෙන දේක් කියලා තේරුම් ගන්න හැකියාව ලබා දීම. එතකොට මේ පාඩමේ අන්තර්ගත වෙලා තියෙන ප්‍රධාන කොටස් දෙක තමයි ඔය සිවා සහ ගීතා අතරේ සංවාදය, රවි සහ රඝු අතරේ සංවාදය. ඊළඟට මේ පාඩමත් එක්ක අපි සම්බන්ධ වෙලා බලනවා මගේ කියන වචනයට දෙමළ වචන තුනක් පාවිච්චි කරනවා. එනද එන් එන්නුඩෙය. එනද එන් එන්නුඩෙය. අපි බලමු ඊළඟ කොටසින් ඒ එන් එනද එන්නුඩෙය කියන වචන භාවිතා කරමින් නම, ගම, වයස කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. එතකොට මගේ කියන වචනෙට දෙමළ වචන en enadu ennudeya enadu ennudeya. එතකොට අපිට කියන්න වෙනවා මගේ නම, මගේ ගම, මගේ පාසල, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දෙමළ පොත මේ වගේ
අදහස් කියනකොට මේ මගේ කියන වචනය අපි නිතරම භාවිත කරනවා. ඒතර ඒක ඔයගොල්ලන්ට මේ තුන් ආකාරයකට කියන්න පුළුවන්. එන් පෙයර් මගේ නම. එනදි පෙයර් මගේ නම. එන්නඩෙය පෙයර් මගේ නම. එන් පාඩශාලේ මගේ පාසල. එනදි පාඩශාලේ මගේ පාසල. එන්නඩෙය පාඩශාලේ මගේ පාසල. එන්නම්මා එනදි අම්මා එන්නඩෙය අම්මා. එන්නප්පා එනදි අප්පා එන්නඩෙය අප්පා. මේ විදිහට අපි මේ භාෂාව හොඳට වචන උච්චාරණය කරලා කටට හුරු කරගන්න ඕන. ඒත් දැන් බලමු එහෙනම් අපි අදහසක් ඔන්න රවි කියලා කෙනෙක් ඉන්නවා. එන් පෙයර් රවි, එනදි පෙයර් රවි, එන්නඩෙය පෙයර් රවි. අපි බලමු පාඨශාලේ කියන එක දාලා එන් පාඨශාලේ, එනදි පාඨශාලේ, එන්නඩෙය පාඨශාලේ. එතකොට මේ වචන එන්, එනද, එන්නඩෙය මගේ කියන සිංහලෙන් තියෙන වචනයට අපි දෙමළෙන් වචන තුනක් පාවිච්චි කරනවා. ඒ තුන තමයි ඔය ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තේ. එන් ඌර් මගේ ගම, එනද ඌර් මගේ ගම, එන්නඩෙය ඌර් මගේ ගම. එතකොට මේක ඉතුරු කොටස් වලට අපි යනවා. අපි හිතමු මේ මගේ පොත. එතකොට මේ කියන වචනය අපි දෙමළෙන් ඉගෙන ගන්නවා. දෙමළෙන් ඉගෙන ගන්නවා ඉදු. 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 ඒතර ඉදු කියන වචනය ගත්තාම ඒකට අර්ථ ගොඩක් තියෙනවා. මේ, මෙය, මේක, ඒ වගේම සතෙක් පෙන්නලා අපිට කියන්න පුළුවන් ඉදු කියන්නේ මූ කියන අර්ථයක් තියෙනවා. බලන්න දැන් මේ පොත இது என் புத்தகம். இது எனது புத்தகம். இது என்னுடைய புத்தகம். එතකොට இது நாய் මේ බල්ලා. இது பூனை මේ පූසා. இது யானை මේ අලියා. இது முயல் මේ හාවා. இது කිලි මේ ගිරවා. එතකොට අපි ඒකට තව වචන එකතු කරලා කියනවා இது ஒரு யானை. එතකොට අල්කායන શબ્ද. இது ஒரு யானை මේ අලියෙක්. இது ஒரு பூனை මේ පූසෙක්. இது ஒரு புத்தகம் මේක පොතක්. இது ஒரு வீடு මේක ගෙයක්. இது ஒரு ஜன்னல் මේක ජනේලයක්. இது ஒரு தொலைபேசி මේක දුරකථනයක්. ඒතර ඉදු කියන වචනය. ඒ වගේම මේ ඉදු කියන වචනය තවත් ආකාරවලට භාවිතා වෙනවා වෙනත් වචනත් එක්ක සම්බන්ධ වෙලා. ඉදු, ඉන්ද. ඉදු කියන එකේ තවත් වචනයක් තියෙනවා ඉන්ද. ඉන්ද පුත්තහම්. ඒතර මෙම පොත. ඉන්ද පාඩශාලේ මෙම පාසල. ඉන්ද வீடு මෙම ගෙය. ඉන්ද வீட்டில் මෙම ගෙදර. ඉන්ද පාඩශාලෙயில் මේ පාසලෙහි. ඉන්ද කඩෙயில் මේ කඩයෙහි. ඔය විදිහට අපිට පුළුවන් ඉන්ද வீட்டில் තාත්තා இருக்கிறார். මේ ගෙදර සීයා ඉන්නවා. මේ இருக்கிறார் කියන පදය ක්‍රියාපදය මේ පුතාලා දුවලා ඉගෙන ගන්න අය පහ ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. இருக்கிறார் ඉන්නවා සිටිනවා කියන අර්ථය. ඒතර இந்த வீட்டில் அப்பா இருக்கிறார் මේ ගෙදර තාත්තා ඉන්නවා. இந்த கடையில் சீனி இல்லை මේ කඩේ සීනි නෑ. இந்த தோட்டத்தில் மாமரங்கள் இருக்கின்றன මේ වත්තේ අඹ ගස් තියෙනවා. ඉතින් හොඳයි ඒ වගේ අපි ඒ වගේ කොටස් මේ පාඩමත් එක්ක සම්බන්ධ ඉගෙන ගනිමු. එතකොට 6 ශ්‍රේණියේ දරුවන්ට කියන්න තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ගොඩාක් දෙනෙක් 6 ශ්‍රේණියට එනකොට දෙමළ අකුරු ඉගෙනගෙන වචන උච්චාරණය කරන්න, වචන ශබ්ද කරන්න මනා හැකියාවකින් එනවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා දෙමළ අකුරු කියවන්න බෑ, ලියන්න බෑ. එතකොට 6 පන්තියට ආපු ගමන් අපිට පාඩම් 15කින් සමන්විත අච්චු පොතක් ලැබෙනවා. එතකොට බොහොම දෙනෙක් මග හැලෙනවා. දෙමළ අකුරු බැරි නිසා. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මගේ පළවෙනි පාඩමේ මගේ තියෙන අක්ෂර පාඩම, ඒ අක්ෂර පාඩමේ දෙමළ භාෂාවේ මූලික අක්ෂර 30ක් තියෙනවා කියලා පෙන්ලා දීලා තිනවා. ඒ 30 ස්වර අකුරු 12. ඊළඟට පිල්ල මම හඳුන්ලා දෙනවා වෙනත් ක්‍රමයකට පිල්ලම් නොයෙදුණු තනි අකුරු 18ක් කියලා. එතකොට මේ අකුරු 12යි 18යි 30 ඉගෙනගෙන ඉන්නවා නම්
අපිට පුළුවන් ඒ පාඩම මේ තියෙන 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ කොටස් කීපයක් මේ පෙන්නලා දුන්නේ. ඔයගොල්ලෝ නොදන්න, ඒ කියන්නේ දෙමළ අකුරු දන්නේ නැති, දෙමළ වචන උච්චාරණය දන්නේ නැති අයට ඉදිරියේදී දෙමළ කොහොමද කයන්ෙන් ගයන්න උච්චාරණය වෙන්නේ, සයන්ෙන් ඡයන ශබ්ද වෙන්නේ ආදි වශයෙන් පාඩම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එhmenan මේ කෙටි වීඩියෝ ඔයගොල්ලන්ට 6 ශ්‍රේණියේ දරුවන්ට උදව්වක් වේවි. එhmenan නැවත අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්, වණක්කම්, අස්ලාමු අලයිකුම්.